ඉතින් මේ වීඩියෝ එක බලන අනිවාර්යෙන් Pixel Lab user කෙනෙක් වෙන්න ඕන. ඉතින් Pixel Lab users වල තියෙන ප්‍රශ්නයක් තමයි Pixel Lab එකට ෆොන්ට් එකක් ගන්න බෑ. මේකට සොලියුෂන් එකක් විතර තමයි මම අද වීඩියෝ එකේ මේ සොලියුෂන් එක වලට පාවිච්චි කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව ෆොන්ට් යූස් කරන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. තමයි වෙනදා පාවිච්චි කරන Pixel Lab එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙතන ෆොන්ට් කියලා එකක් තියෙනවා. ඉතින් my font වලට තමයි අපි ඇඩ් කරගන්නේ. ඉතින් අපි මම වලට ෆොන්ට් එකක් ඇඩ් කරලා පෙන්නන්න. හරි ඉතින් මේ විදිහට තමයි වලට බලා ගන්න ෆොන්ට් එක ඇඩ් වෙන්නේ. ඉතින් මේක තමයි අපේ තියෙන ප්‍රශ්නය. ඉතින් මේකට සොලියුෂන් එක විතර තමයි මම අද වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් අපිට මේක විතර මේ අත් එක වැඩක් නැහැ කියලා මේක අන්ඉන්ස්ටෝල් කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම ඕපන් කරන කොම්බෝස් එක. ඊට පස්සේ ඔයාලා සර්ච් කරගන්න Pixel Lab old version කියලා. හරි ඉතින් මෙහෙම ඔයාලට පළවෙනි වෙබ්සයිට් එකක් ගැන අප්ලෝඩ් ඩවුන් කියලා එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට යටියට ගියාට පස්සේ බලන්න පුළුවන් වෙනවා 1.9.8යි කියලා. අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ එකෙන් ඔයාලට යටියට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා දැන් ඩවුන්ලෝඩ් කියලා එකක්. ඒක ඔයාලා ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා ෆයිල් එක ඕපන් කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ Pixel Lab 198K PK කියලා තියෙන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉන්ස්ටෝල් කරලා බලන්න පුළුවන් ඉන්ස්ටෝල් කරලා ඒක ක්ලික් කරගන්න. හරි ඉතින් මෙතන ඉඳලා ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ යටිපන්න වලට ඕපන් කියලා හරියට ඒක ඕපන් කරගන්න. හරි මේ විදිහට ඔයාලට පර්මිෂන් දීලා මේ ඔක්කොම ලැබ දෙන්න. හරි ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් කලින් තියෙන Pixel Lab එකම වගේ තමයි කිසි වෙනසක් නැහැ old version විතරයි. ඊට පස්සේ ඔයාලා බලන්න බලන්න ෆොන්ට් කියලා එකක්. ඒකේ my font වලට යන්න. හරි ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඇඩ් කරන්න කලින් අපි ඩවුන්ලෝඩ් කරලා තිබ්බ ඔක්කොම ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කළා. ඉතින් මම ඔයාලට ආයි ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම්. හරි ඉතින් මේ විදිහට ඔයාලට කැමති ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරලා මේ විදිහට එනවා. හරි ඉතින් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේ විදිහට බලන්න පුළුවන් ෆොන්ට්. අපිට කැමති ෆොන්ට් එකක් ඇඩ් කරගත්ත හැකි. ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න තේරෙන්නේ නැත්නම් පහළ දාලා තියෙන WhatsApp නම්බරෙන් ඔයාලට ඉල්ල ගන්න පුළුවන් APK එක. හරි ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට මොකද දෙන්න කියලා පහලින් කමෙන්ට් එකක් දාගන්න අපේ channel එක subscribe කරන්න යන්න. එහෙනම් අදින් වීඩියෝ එක ඉවරයි හැමෝටම goodbye.